හරි ගයිස් උදේ පාන්දරම ආයිදී වීඩියෝ එකක් පටන් ගත්තා කියන්නේ ගැම්මක් තමයි. අපි මේ ටික කඩාගමු මේ බෙල් ටික. අඩෝ විලේජ් යල්ලගම ඉපදුනා කියන්නේ වාසනාවක් තමයි. ස්පෝන් එකත් ගැම්මා. මේ මම මේ සීඩ් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මේ කඩාගමු ශනික අඩෝ අතන බ්ලැක්ස්මිත් කෙනෙක් ඉන්නවා. දුවමු විතර මේ ඕන්නේ නැහැ නේ කඩාගන්න. අස්සට යන අඩෝ අයන් දෙකයි ස්පියර් එකයි කොපර් මේ මං ගහන්නේ APK හાર્ඩ්කෝ මේක ස්පියර් එකයි කොපර් අමරුයි මේස් එකයි තියෙනවා. දැන් ඒක පෙන්වන්න බෑ මොකද මං ඉන්නේ හાર્ඩ්කෝ තේරුම් ගන්න. අඩෝ බ්‍රෙඩ් කන්න දෙවුත් හම්බුණා. හරි ඒකස් මොකද මට ඇඳක් කඩා ගන්න ඕනේ. ඇඳක් කඩා ගන්න යා. ඕක කඩාගෙන අපි ඔක රතු පාට කරමු. මොකද මං ආසයි රතු පාටට. ඇයි කියලා අහන්න එපා. මං දන්නේ මං ආසයි. අඩෝ මං ක්‍රාෆ්ටින් ටේබල් එකක්වත් හදාගත්තේ නැහැ. ඔන්න ඒක කඩාගන්න හදාගන්න. හරි ඉතින් ගැම්මක් තමයි. ගැම්මේ වැඩේට වහිමු. මේ දැන් ඉතින් ඔහොම තමයි ඉතින් අඩෝ මේ ගොල මනංග නේද? මේකෙන් හදාගමු මොනවාද? ඩයි දැන් ගහන්න ක්‍රියේටිව් බෝඩ් එක. අඩෝ ඒක එහෙම දුර වැදුන. අවුලක් නැහැ සැලෙන්නේ නැහැ එහෙම කියලා කඩාගමු ඕනක. කැඩුවා මේක ලැග් වෙනවා ගණන් ගන්න එපා. මම මේ ෆැන්සි දාලා තියෙන්නේ. නැත්තම් මේකටත් වැඩිය ලැග් වෙනවා. මට හදාගන්න පුළුවන් ගේම් එක. මේට වැඩිය හොඳට රියලිස්ටික් වගේ. මට බයයි මගේ ෆෝන් එක පිච්චෙයි කියලා. අඩෝ මේක අස්සෝද? මේ හේබෙල් ටික කඩාවමු කෝකටත්. මේ අඩ හරි ගැම්මක් තමයි. ආයිතින් ගැම්මක් කිව්වොත් ගැම්මක් තමයි. ආයිතින් දෙකක් නැහැ ඒකේ. හරි මම වැඩක් කරුත් දන්නවනේ. තාම දන්නේ නැහැ ඉතින් කරන්න දෙයක් නැහැ. හරි දුවමු. මෙන්න මේ මොකද්ද මේක? ඇයිද දන්නවද ගන්න මේකෙන් මේ පෝෂන් හදනවා අපිට. ඒකේ මේක විලේජ් එකකින් ගන්න බෑ. නැත්නම් අපිට දෙයකට ගිහිල්ලා බ්ලේස් රෝඩ් එකතු කරලා හෙන ගේමක් ගහන්න දෙනවා. ඕක තමයි වදි. අඩෝ තව බ්ලැක් ස්මිත් කෙනෙක් ඉන්නානේ. අඩෝ ලක් එක තමයි. මේක ලූට් කරපු එකද නැත්තම්? නෑ. අඩෝ ඒකේ අයන් ස්පියර් එකකුත් තියෙනවා. පානුත් තියෙනවා. අඩෝ ඒකේ පාන් විතරයි. ලෙදර් අමරන්න අද කියන්නකෝ. සපත්තු දෙකක් තිබ්බනම් තව කමන්නේ. ඒකේ සපත්තු තිබ්බා. ඒ වුණාට මෙතන හිමකන් දන්නේ නෑනේ. අඩෝ තවත් එකක් තියෙනවා. ගණන් ගන්න එපා. මේක සාමාන්‍යයෙන් මෙහෙම වෙනවා. ඔයාලා ගේම් එක ගහුවොත් මෙහෙම වෙනවා. ඉන්න ගණන් ගන්න එපා. ගැම්ම තමයි. අඩෝ ඒකේ බ්‍රෙඩ් වෙනකොට එමරල්ඩ් එකයි මේ මොකද්ද බෑග් එකක් තියෙනවා. ඕක මං අරන් තියෙනවා. ඕක ගත්තම බඩු එළියට ගන්න මං දන්නේ. ඕකනේ ප්‍රශ්නේ. අඩෝ ඒකේ හෙල්මට් එකකුයි ගෝල්ඩුයි ආයෙ තියෙන හෙල්මට් එක. හෙල්මට් එකක් පස්සේ දාගමු. දැන් යන් ඇපල් ටිකක් ගන්න ඕනේ. අපි මේක ලූට් කරලා යමු. විලේජ් එක ලූට් කරලා එළියට. අඩෝ මෙතන ක්‍රීපර් කෙනෙක්වත් පුපුරවුවද? අඩෝ බෑනේ මෙතන දුරිලා. හරි ඒකෙත් ලෙදර් සපත්තු තියෙනවා. ඉතින් මොකද්ද? ඉතින් ඕක වැඩක් නැහැ. ගැම්මක් තමයි. ඉතින් කෙලින්ම යන් ගේමට දාගත්ත හෙල්පොට් එක ගියා. මං හිතන්නේ බ්ලැක් ස්මිත්ලා ඉවරයි. අතනත් ඒ නෑ නිකන් බ්ලැක් ස්මිත් නේ. හරි බයිකින් දැන් ගැම්මෙන්ම යන්. මේ පූසෝ ඇයි මේක අස්සින්නේ හැම වෙලේම? මාරවදයක් ඕක. ගැම්මක් තමයි ආයිතින්. ගැම්මෙන් යන් දුවමු විතර දුවමු. අඩෝ එතන අන්ලිමිටඩ් වෝටර් සෝස් එකක් තිබ්බනේ. අඩෝ
අතන තවත් බ්ලැක්ස්මිත් කෙනෙක්. 4යිනේ එතකොට අඩු ඇපල් තියෙනවා. අපි ඒවා පස්සේ ගමු ගෝල්ඩන් ඇපල් හදන්න. ඇපල් ටික ගත්තා පෙන්න තමයි ආදී. පෙන්න කිව්වොත් පෙන්න. ඔන්න ඔකට ගහන්න. ඊකිනම් බොටමත් ඕක ඇඳගමු පස්සේ. ඒක මේවා කියන්නේ කලින් තිබ්බ ලුට්මයි අපිට නෙදර් පෝටල් එකක් හදන්න පුළුවන් මල්ල ෆ්ලින්ට් ඇන්ඩ් ස්ටීල් නැහැ ඕක පස්සේ. හෙල්මට් එකක් තිබ්බනේ ආ හෙල්මට් එකක් කරන් වැඩන්නේ. ඕකනේ ප්‍රශ්නේ. හරි. හදාගමුකෝ දැන්. ඉතින් නෙදර් පෝටල් එක. ඔන්න දැන් හේබිල් එකක් ගහන්න. ගැහුවා නංගා. හරි. බ්ලොක් 3කින් යන්න ෆෝල් ඩැමේජ් නේ. අඩ ඒක වැදෙන්නේ. හරි. උඩ මේ පඩි පෙල් කෑල්ලක් තියෙනවනේ නේ. වැදෙයි උන්න කඩාගෙන. හරි. දැන් ඔන්න ඔක දැම්මා. ඔන්න එහෙන් තව එකක් දැම්මා. ඕකක් දැම්මා. දැම්මට මේ හේබෙල් දෙක ඕනේ. හරි. ඔන්න ඔක් ගත්තා. sorry ආයිත් කැස්සක් ආව ගණන් ගන්න එපා ඒක. හරි කෙලින්ම ගේමට යා. ආයිත් ගැම්මක් තමයි අඩෝ මේවා. එන ගණන් කලියමක් හිටින් එන ගණන්. අඩෝ ඩ්‍රීම් ගියත වගේ නේ මේක. ගැම්මක් තමයි. හරි. ඉතින් ජීවිතේ විඳින්න තමයි දැන් ඉතින් තියන්නේ. හරි ගැම්මක් තමයි. හරි ඉතින් යමු. ඔය ගොලම මරුම් ගැහුවා. හේබෙල් උඩ ගහලා තමයි ඉතින් ජීවිතේ විඳින්නේ. ඔන්න ඔතනට පෙන්න අන්න ගොලමත් අඩෝ වැරදෙන දැන් ඉතින් ඕක උඩ නංගම 4ක්ම ගහන්න වෙනවා. මං කිව්වේ ඕක උඩ නගිනවා කියලා. අඩෝ කඩන්න යද්දි මේක නැංග. මාරවල් බලු වැඩි. මම උඩ පැන ගැහුවම ඩැමේජ් එක වැඩි දැක්කද? ඕම් බා චුට්ටයි ගහන්න ඕන. හරි. තව එකයි අන්න මල. හරි ඔන්න හේබෙල් ටික දැන් කඩාගනි. මල් මොකටද අපිට? දැන් කඩාගනි ඕටි. අන්න හරි දැන් ඉතින් මේ විලේජ් එකෙන් මට වැඩක් නැහැ. මම යනවා යන්න. මම මේ විලේජ් එක මුහුදු මංකොල්ලකාරයෙක් වෙන එකට ගියා වගේ ඔක්කොම කඩාගත්තා. ඉතින් ගැම්මක් තමයි. අර මේ ගහ කොළ පාටයි. අයියෝ මේ N1 කොම් එක නම් වදයක් ඈ. අන්න හරි දැන් ලේසියුම් කරපන්. අන්න හරි. ඔන්නෝක කඩාගෙන පලියක් හදාගමු. අර ක්‍රීපරේ කාරෙක් එහෙම આવොත් පුපුරවුවොත් ඉවරයි. මොකක්ද ඒක කියන්නේ ෂීල්ඩ් එක ඈ. මතක තියාගන්න අමතක වෙනවා නම් කියන්න. හරි ගයිස්. ඔයාලා මෙච්චර මේ වීඩියෝ එක බලලත් ලයික් එකක් සබ් එකක් දැම්මේ නැත්නම් ඉතින් මොකද්ද ඉතින් ඕක කුහක වෙන්න එපා. ඔය ලයික් බටන් එක ඔබලා දාන්න. සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබන්න. ලයික් කරන්න, ෂෙයා කරන්න, යාළුවන්ටත් කියන්න. ඉතින් ගැම්මක් තමයි අපි 1k ගහමු. පුළුවන් නම් 100 හරි ගහමු. ගැම්මක් තමයි මම අලුතෙන් මේක පටන් ගත්තේ. ඔයාලට මේකේ ගොඩක් වීඩියෝ දකින්න පුළුවන්. ඉතින් ගැම්මක් තමයි. ඔන්න කඩාගන්න. හරි. කුහක වෙන්න එපා. ඔන්න ඔය සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා දාන්න. හරි අපි දැන් ඒක අදාළ නැහැ. දැන් අපි දුවලා යමු. දුවලා යමු. දුවමු. මගේ පස්සෙන් පන්නන්නේ නැහැ කවුරුත්. හරි ඉතින් ගැම්ම තමයි. අඩෝ අර මීහරක් නේ හිටියේ. ගැම්මක් තමයි ඉතින්.
ඔන්න කොහට හරියන් යන්න මේක වාඩියක් වුණා. අඩෝ රෑ වෙනවද? අඩෝ මේ මොකද්ද? මම ගහන්නේ බෙඩ්රොක්ස්නේ. මේ සුපිරි විදිහකට නිින්ද යනවා. මම නිදාගත්තම පෙන්නන්නම් ඈ. ඔන්න ඔයගේ එකට වැටුණොත් අයින් ඉතින් අමාරුයි. උඩ පස් කැටේ කඩන්න තමයි තියෙන්නේ. අඩෝ මේ හරිය නිදියමුනේ කොහේ? අන්න අර උඩ හරියට. තනින් නිදියමු ඊට පස්සේ. අඩෝ මේ අමුතු විදිහකට හැදලා ඉන්නේ එහෙනම්. හිටයන් කොහට හරි. අඩෝ කේව් එකක් තියෙනවා. කේව් එකට පස්සේ යමු. හරි. ඔය කොහෙන්ද මගේ එන්නකෝ. හරි ඇඳගත්තා. ඇඳ ගැව්වා. එහෙනම් guys අදට වීඩියෝ එක ඉවරයි. bye.